අද මං කියන්න යන්නේ කොහොමද ගේ පුතෙක් අඳුරගන්නේ කියලා. කලින් කමල අපිට ඉන්නේ ගේ පුතෙක් කියලා වීඩියෝ එකක් කරලා හැම තැනම ඒක දැන්. බලන්න වගේ යාළුවටත් මේ වගේ ගතිගුණ තියෙනවද කියලා තියෙනවා නම් දුවපන් නැත්තම් ඌත් එක්කම ඉඳපන්. පොල්ලෙන් වල්ලට ගහලා වගේ ඇවිදිනවා නම් ගේ. ඉතල ඇවිදලා වෙන්නනවා. නියපොතු පාට කළා නම් ගේ. නැදෑන් කිල්ලේ නියපොත්තක් නැත්තම් ඒත් ගේ. පිල්ලෝ 100ක් මැද්දේ වුණත් බය නැතුව තියන්න පුළුවන් නම් එහෙනම් කොහොමද ගේ. එයාගේ ඉද්දි වැඩිපුර යාළුවට ආදරේ නම් ගේ. තාත්තනාගේ හනාගේ සනාගේ පනාගේ සින්දු වලට කටකොල හොලෝ ටික්ටොක් දානවා නම් ගේ. මෙයා ආයිත් ගේ. ගෑල් ළමයි ගොඩක් ආශ්‍රය කර කර ගෑල් ළමයිලා ගෙදර යනවා නම් ගේ. මෙයා ගේ. කවුද ටිනෙල්? ටිලාන් නම් ගේ. but good content creator කෙනෙක්, super content creator කෙනෙක්. එයා විතරක් නෙමෙයි අපේ අනිත් ගේ ක්‍රියේටර්ස්ලා ඔක්කොමත් හොඳයි. අපිට හොඳ ගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ටිකක් ඉන්නවා. අපිට ගෑනු ටික ඉතුරු වෙනවා. කස්තුරි සුවඳ, සේපාලිකා වගේ පොත් නිතරම කියවනවා නම් ගේ. අතර මම මේවා කියන්නේ කාගවත් හිතක් රිද්දන්නවත් කාටවත් මඩක් ගහන්නවත් නෙමෙයි. ඔයාට මම මේ කියන දෙයකින් හිත රිදෙනවා නම් වාගේ.